පිළිගන්නවා හැම දෙනෙක්ම අලුත් ලෙසන් එකක් එක්ක. ඉතින් ගොඩ දවසකින් ලෙසන් එකක් දාන්නත් බැරි වුණ නිසා මට හිතුණා පුංචි කාරණාවක් සම්බන්ධව ලෙසන් එකක් කරන්න ඕනේ කියලා. ඉතින් අද ලෙසන් එක අනිත් වීඩියෝස් එක්ක මම අප්ලෝඩ් කරලා තියෙන අනිත් YouTube වීඩියෝස් එක ගොඩාක් රිලේටඩ් දෙයක් තමයි අදත් කතා කරන්නේ. ඉතින් මගේ channel එකේ වීඩියෝ 100කට ආසන්න හෝ 100කට වැඩිපුර තියෙනවා. වඩා වැඩියෙන් තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට මම හිතනවා නංගිගෙන් මට වඩා බාල කෙනෙකුට නෙවෙයි මට වඩා වැඩිමල් කෙනෙකුට උනත් ඉගෙන ගන්න යමක් ඒ තුල ගැප් වෙලා තියෙනවයි කියලා. මොකද මම ගොඩාක් එකිනෙකට වෙනස් මාතෘකා තමයි කතා කරලා තින්නේ එකම දේ නෙමෙයි. ඒ තුල හොඳ knowledge එකක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලලා දන්නේ නැති දෙයක් ඇත්තටම ඉගෙන ගන්න. මොකද අද සමහර අපි හැමතිස්සෙම කියනවා මේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි මොනවා හරි දෙයක් කරන්න යනකොට අපි හැමතිස්සෙම මේකේ ලේසි මාර්ගනේ හොයන්නේ. පහසු මාර්ගේ, ලේසි මාර්ගේ. මතක තියාගන්න මොනවා හරි දෙයක් අපි මූලිකව ආධුනිකයෙක් වශයෙන් හදාරන්න යද්දී අපි ලේසි මාර්ගයක් හොයනවා කියන්නෙම අපි ලොකු කරදරයකට තමයි පත් වෙන්නේ. මොකද අපි ආධුනිකයෙක් වශයෙන් මොනවා හරි ක්ෂේත්‍රයකට එනකොට අපි ඒකේ ලේසි දේවල් හොයන්න යනවා නම් මුලින්ම අපිට ඒකේ දින හොඳම ටික මගේ ඇරෙනවා. සහ ඒක හරියට ඉගෙන ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. අපි මම කතා කරන්නේ අද මාතෘකාවට කලින් මේ පුංචි දෙයක් කියන්නේ අපි හැමතිස්සෙම මොනවා හරි ක්ෂේත්‍රයක් සම්බන්ධව ඒ ක්ෂේත්‍රය සම්බන්ධව ඉගෙන ගන්න, ඒ සම්බන්ධව ප්‍රවීණෙක් වෙනවා නම් අනිවාර්යෙන්ම ඒකේ ඩීප් අපිට යන්න වෙනවා. ඒ කියන්නේ අපිට මේකේ ගැඹුරටම යන්න වෙනවා. කොච්චර ගැඹුරුද කියනවා නම් ඒකට කිසි කෙනෙකුගෙන් ගුරුවරයෙකුගෙන් උනත් යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ගුරුවරයාගෙන් දැනගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. කලින් කරපු දේවල් තුලින් කලින් ඒ සම්බන්ධව ඉගෙන ගත්ත අයගෙන් ඉගෙන ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට යන්න නම් අපි තනියම වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. ඕනම ක්ෂේත්‍රයක. ඒක පුංචි බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඒක හැමෝටම යුනික් විදිහට තමයි බලපාන්නේ. තව කෙනෙක් කඩයක් කරන විදිහට මම කඩයක් කරනවා කියන එකේ ගන්න පුළුවන් දේ කලින් කඩේ කරපු කෙනාගෙන් ගන්න පුළුවන් දේ තමන් කඩයක් කරගෙන දියුණු වෙලා ඉස්සරහට යනකොට ඒක එයාගෙන් ගන්න බෑ. ඒක තමන් තුලින්ම එන්න ඕන දෙයක්. ඒක හැම දෙයක්ම වෙනස්. ඒ නිසා අත්දැකීම් වෙනස්. ඉගෙන ගන්න තියෙන දේවල් වෙනස්. කැප කරන්න ඕන කාලේ වෙනස්. හිතන පතන විදිය වෙනස්. ඉතින් මේ දේවල් එකිනෙකට වෙනස් නිසා මොනවා හරි දෙයක් පටන් ගනිද්දි පටන් ගන්නකොට මේකෙන් ෂෝට් කට් එකක් ඊසි පාත් එකක් හොයන්න යන්න එපා. මුලින්ම බලන්න මම ඉගෙන ගන්න යන දේ ඇත්තටම මට වැඩක් තියනවාද? ඉදිරියට මට මේක ප්‍රයෝජනවත් වෙනවද කියන දේ මුලින්ම දැනගන්න. මොකද අපි ගොඩාක් වෙලාවට දන්නේ නැති දෙයක් තමයි අපි මොනවා හරි දෙයක් ඉගෙන ගන්න යද්දී මොනවා හරි ලොකු කාලයක් කැප කරලා දෙයක් කරන්න යද්දී මේක ඇත්තටම මට මේකෙන් ප්‍රයෝජනයක් තියනවද? මගේ අරමුණ මොකද්ද මේක කරලා? දැන් අපි මෙන්න මෙහෙම පොඩි උදාහරණයක් ගත්තොත් අපි මුලින්ම මොන්ඩිසෝරි යනවා, ඊට පස්සේ ඉස්කෝලේට යනවා, ඊට පස්සේ ශිෂ්‍යත්වය කරනවා. එතකොට අපිට මූලිකවම අදහසක් නැහැ කිසිම කෙනෙකුට ඇයි අපි මේව කරන්නේ. එතකොට අපි O levels කරනවා, A level කරනවා, කැම්පස් එකට යනවා ඩිග්‍රී එකක් කරන්න, තව higher studies වලට යනවා. මේ වගේ ගොඩාක් දේවල් වලට අපි පෙළඹෙනවා. නමුත් අපිට මූලික වශයෙන් කවුරුත් කියලා නැහැ ඇයි අපි මේ හැම දෙයක්ම කරන්නේ කියලා. ඒ කියන්නේ අපිට මූලික දැනීමක් නැහැ ඇයි අපි ඇත්තටම ඉස්කෝලේ ගියේ, ඇයි අපි විභාග කරේ කියන එක ගැන. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕන, දවසක මෙන්න මෙහෙම වෙන්න ඕන කියලා කියනවා. ඒක නෙමෙයි මම කතා කරන්නේ. දැන් ටීචර් ඉස්කෝලේ ටීචර් කෙනෙක් කියවම පුතේ වාට කොයි වගේ කෙනෙක්ද? මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕන, එහෙම නැත්නම් මට ව්‍යවසායකයෙක් වෙන්න ඕන කියන දේ නෙමෙයි මම කියන්නේ. ඒක හැමෝ තුළටම කාවත් දෙනවා. මොනවා හරි ෆ්‍රේම් එකක් කාවද්ද ගන්න එක සාමාන්‍ය දෙයක්. මම කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. අපි ෆයිනලි බලාපොරොත්තු වෙන්නේ මුදල් උපයන්නනේ. අපි ඉංජිනේර කෙනෙක් වුණත් මොනවා හරි සේවාවක් කළා අපිට කන්න බොන්න ඇඳින්න පළඳින්න ඉඳුන් හිටුන් වලට අපි මුදලක් හොයා ගන්න ඕන. අපි ව්‍යාපාරිකයෙක් වුණත්, ડોක්ටර් කෙනෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, කවුරු වුණත් අවසානයේ මුදල් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එහෙම නැත්නම් අපි හිතමු පොඩි කාලේ ඔන්න එක ළමයෙක් හිතන් ඉන්නවා මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. හරිද? මම මෙන්න මෙහෙම ලෙඩුන්න බෙහෙත් කරනවා, මේ විදියට කරනවා, මේ විදියට කරනවා කියලා අපි අදහසක් එයා දරාගෙන ඉන්නවා. ඒක වැරදි නෑ. එතකොට මේ
එයා ඩොක්ටර් කෙනෙක් වෙන්න කලින් එයා ඩොක්ටර් කෙනෙක් වෙනවයි කියලා හිතාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. නමුත් කාලයක් යනකොට තමයි යාට තේරෙන්නේ මම ඩොක්ටර් කෙනෙක් වුණේ ඇත්තටම මෙන්න මේ දේවල් කරන්න. මගේ අවශ්‍යතා තියෙනවා, පවුලේ අවශ්‍යතා තියෙනවා, දෙමාපියන්ගේ අවශ්‍යතා තියෙනවා, සමාජීය අවශ්‍යතා තියෙනවා. මේ වගේ දේවල් වලට මට සම්බන්ධ වෙන්න වෙනවා. ඒකට මුදල් ඕන. ඉතින් ඒ නිසා තමයි ඩොක්ටර් කෙනෙක් වුණත් මුලින්ම තමන්ගේ කාර්යයට එළඹිලා පස්සේ ඩිස්පෙන්සරි එකක් දානවා, ප්‍රයිවට් චැනලින් වලට යනවා. ඉතින් ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ එතකොට අපිට කියන්න බෑ මේක ඩොක්ටර් මේ හරීම කැමැත්තෙන් මේ ඌමනාවෙන් කරන දෙයක් කියලාමත් කියන්න බෑ. අපි ගොඩාක් පේෂන්ලා බලන එක ගොඩක් හොඳ දෙයක් ඩොක්ටර් කෙනෙක්. නමුත් ඒ කෙනාට අපි හිතමු එයා කොහේ හරි ගවර්න්මන්ට් හොස්පිටල් එකක හරි කොහේ හරි හොස්පිටල් එකක වැඩ කරලා එන කෙනෙක්. එතකොට එයාටත් ෆ්‍රී ටයිම් එකක් තියෙනවා. එයත් කැමති යා මේ වැඩ ඉවර වෙලා මම නිදහසේ මගේ කාලේ ගත කරන්න ඕන කියන එක. හැබැයි මේ නිදහසේ කාලේ ගත කරන්න ඕන කියන එක යම් තැනකින් ආවරණය වෙනවා මුදල් කියන දේ ඉස්සරහටම. එයා හිතනවා මම තව ටිකක් වැඩ කරන්න ඕන. මම තව ටිකක් මහන්සි වෙන්න ඕන. චැනලින් එකකට ප්‍රයිවට් චැනලින් සෙන්ටර් එකකට යන්න ඕන. මෙන්න මෙහෙමයි කියලා තව ඩිස්පෙන්සරියක් දාන්න ඕනේ කියන අදහසට එනවා. ඒක ලෝය කෙනෙක් වුණත් ගුරුවරයෙක් වුණත් ඒක ගොඩාක් දුරට ඒ ක්ලාසස් කරන්න යන්න පෙළඹෙනවා. ඕකට ප්‍රධානතම හේතුව මේක ගොඩ දෙනෙක් නොහිතන දෙයක් මම අද කියන්නේ. මේකට ප්‍රධානතම හේතුව තමයි මූලිකව අපි දෙයක් තෝරගනිද්දී අපි මේක තෝරගන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න, ඉංජිනේර් කෙනෙක් වෙන්න, ගුරුවරයෙක් වෙන්න, ලෝය කෙනෙක් වෙන්න, ව්‍යාපාරිකයෙක් වෙන්න කියන දේ හරි. නමුත් ඒක පිටිපස්සේ මුදල් තියෙන්නේ. හැම දෙයකටම මුදල් තමයි මූලික වෙන්නේ. එතකොට මුදල් කියන්නේ මොකක්ද? මුදල් පරිපාලනය කියන්නේ මොකක්ද? මනි මැනේජ්මන්ට්. එතකොට මුදල් පරිපාලනය කියන්නේ මොකද්ද? අපි කියනවා ෆයිනෑන්ෂල් ලිටරසි කියලා කියනවා. නොයෙකුත් දේවල් වලින් අපි මුදල් සම්බන්ධව ගනුදෙනු කරනවා. මුදල් කියන්නේ මොකක්ද? මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක්. මොන වගේ දේවල්ද මේකෙන් කරන්න පුළුවන්? හරිද? අපි හැමදාම මේක වෙනුවෙන් වැඩ කරන්න ඕනද? මේවා කොහෙද print කරන්නේ? කොහොමද අපේ අතට මේවා එන්නේ? ගවර්න්මන්ට් එක කොහොමද මේවා ඉෂුව කරන්නේ? බැංකු පද්ධතිය කොහොමද මුදල් කළමනාකරණය කරන්නේ? මුදල් විදිහට අපිට මුදල් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් බැංකු කාඩ් එකක් දීලා තිනවා. අපි අතේ මුදල් රැඳෙන එක අඩු කරන්න try කරනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා මුදල් හා සම්බන්ධ. ලොකු මාතෘකක් දාලා අපි සරල දේවල් සමහර වෙලාවට වහගන්න එක තමයි කරන්නේ. ඉතින් මම හිතනවා අපි හැම කෙනෙක්ම මම මේ චූටි මාතෘකාවක් වුණාට මම මේ දැන් විනාඩි 7කුත් ගියා මේ කාරණාව දැනගන්න ඕන. අපි මොනවා හරි අරමුණක් යම් දෙයක් කරන්න එනකොට ඒකේ අපේ ප්‍රධානතම අරමුණ මොකක්ද සහ ඒ සම්බන්ධව තියෙන කාරණාව අපි දැනගන්න ඕන. අපේ ප්‍රධානතම අරමුණ ඩොක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක් වෙන එක හරි. නමුත් අපි මුදල් එක්ක වැඩ කරන්න වෙනවා. ඒ හින්දා තමයි ඩොක්ටර් කෙනෙක් උනේ. ලෝයර් කෙනෙක් උනේ. අපිට හොඳ ජීවිතයක් ඕන නිසා සහ රටට සේවයක් කරන්න. රටට සේවයක් කරා කියලා අපිට නිකන් කන්න හම්බෙන්නේ නෑනේ. අපි යම්කිසි වේතනයකින් තමයි අපිට තමන් ඉගෙන ගන්න ප්‍රමාණෙත් එක්ක තමන් වැඩ කරන ප්‍රමාණෙත් එක්ක ඒක වෙනස් වෙනවා. එතකොට අපිට මූල්‍යමය වශයෙන් මූල්‍ය සාක්ෂරතාවයක් නැතුව අපි මේ දේවල් කරනකොට ඒක තව අමාරු වෙනවා. එතකොට අපිට හිර වෙනවා යම් තැනක ජීවිතේ. මම හොඳට ඉගෙනත් ගත්තා. නමුත් මම මේ කරන දේවල් එක මට ඇත්තටම සතුටක් තියනවද? මට නිදහසක් තියනවද කියන තැන ප්‍රශ්නයක් හිටිනවා. ඉතින් මම අද විශේෂයෙන් මේ කාරණාව මතක් වෙච්ච නිසා දැන් විනාඩි 8කුත් ගියා මම කතා කරන්න ලෑස්ති වුණේ. අද මාතෘකාව විදිහට මම කතා කරන්න හිතුවේ අපි හැමතිස්සෙම මොනවා හරි දෙයක් පටන් ගන්න ඕන, මොනවා හරි දෙයක් කරන්න ඕන කියන අදහසින් ඉන්නවනේ. මේක ගොඩාක් වෙලාවට හිතෙන දෙයක්. තමන්ගේ ළඟම ඉන්න අයට උනත් ඒක දෙය හිතෙනවා. හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් හිටියත් හස්බන්ඩ්ට හිතෙන්න පුළුවන්, වයිෆ්ට හිතෙන්න පුළුවන්, ළඟ ඉන්න සහෝදර සහෝදරියන්ට තමන්ගේ හිතෙන්න පුළුවන් අපි මොනවා හරි දෙයක් පටන් ගන්න ඕන කියලා. නංගි කෙනෙකුට මල්ලි කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපි ඒකට අර අපි මොනවා හරි දෙයක් පටන් ගන්න ඕන කියන දේ, අපි මම මොනවා හරි දෙයක් කරන්න ඕන කියන දේ හැමෝගෙම හිතේ තිබුණට ඒක ක්‍රියාත්මක වෙන්නේ බොහොම සුළු පිරිසකටනේ. ඒක එහෙම අරමුණක් තියෙන්නේ බොහොම සුළු පිරිසකට. අරමුණක් තිබ්බත් ඒක ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක කරවන්න වෙහෙසෙන්නේ බොහොම ටික දෙනයි. ක්‍රියාත්මක කරන්නේ බොහොම ටික දෙනයි. ක්‍රියාත්මක කරගෙන ඉස්සරහට ගෙනියන්නේ ටික දෙනයි. සාර්ථකව නිම කරන්නේ අර සියල්ලංගෙම ඕන්නම් උපරිම 100ට 2ක් 3ක් වගේ තමයි ඒක සාර්ථකව නිම කරන්නේ. ඉතින් අපි මොනවා හරි දෙයක් කරන්න ඕන කියන දේ වෙනුවට මගෙන් මේ වෙලාවේ වෙළඳ පොළට මොකක්ද වෙන්න ඕන? මගෙන් මෙන්න මේ දෙයට මොකක්ද වෙන්න ඕන? දැන් අපි මෙන්න මෙහෙම උදාහරණකින් මම ඔක පැහැදිලි කරන්නම්. අපි ගමු අපි
කාට හරි හිතෙනවා රෙදි කඩයක් දැම්ම නම් හොඳයි කියලා. ඇයි ඔයා රෙදි කඩයක් දාන්නේ? මොකද්ද පර්පස් එක? දැන් ඔයා රෙදි කඩයක් දාන්න හිතනකොට ඔයාලගේ ටවුන් එකේ තව රෙදි කඩ ගොඩාක් තියෙනවා. අපි හිතමු ඔයාලගේ හන්දියෙත් රෙදි කඩ තියෙනවා. දැන් ඔයාත් රෙදි කඩයක් දාන එකේ මොකද්ද තියෙන පර්පස් එක? තේරුම මොකක්ද? කඩයක් රෙන්ට් එකට අරගෙන ඕ සල්ලි වලට අරගෙන ගොඩාක් රෙදි ගෙනල්ලා දාලා නැත්නම් කාන්තා ඇඳුම් නැත්නම් පිරිමි ඇඳුම් දෙකෙන් එකක් කරලා ලස්සන රෙදි දාලා මොකක්ද පර්පස් එක? කඩයක් රෙන්ට් එකට අරන් ගැහණු පිරිමි හරි මොනවා හරි දෙකම හරි රෙදි දාලා කඩයක් කරන එක නම් අපි මොනවා හරි දෙයක් කරනවා කියන එකට උත්තරේ අන්න එතන තමයි අපේ තියෙන ප්‍රශ්නේ. මොකද අපි හැමතිස්සෙම වෙළඳපොළ ප්‍රශ්නයකට නෙමෙයි උත්තරයක් ගේන්නේ. හරිද? අපි කරන්නේ කොපි පේස්ට් කිරීමක්. ඒ කියන්නේ කඩ ගොඩාක් තියෙනවා මමත් කඩයක් දාන්න ඕන. ඒ කඩේ දැම්මම අපි හිතනවා අපි සාර්ථක වෙයි. අපි කියන්නේ මගේ ස්ටේටස් ටිකක් උඩට මම දැන් කඩයක් තියෙනවා ටවුන් එකේ මැද්දේ මට කඩයක් තියෙනවා කියන අදහස අපිට එනවා. නමුත් ඒක නෙමෙයි ඇත්තටම වෙන්න ඕන. අපි හිතමු මම එක පුංචි උදාහරණ කිහිපයකින් පැහැදිලි කරලා මම වීඩියෝ එක අවසන් කරන්න. ඇත්තටම වෙන්න ඕන මම කඩයක් කරනවා නම් මම මොන වගේ කඩයක්ද කරන්නේ? දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ඔයා ඇත්තටම රෙදි වලට කැමතියි. රෙදි වලට කැමතියි ඩිසයින්ස් වලට ස්ටයිල් වලට මේ වගේ දේවල් වලට ගොඩාක් කැමතියි කියලා හිතන්නකෝ. එතකොට ඔයා එකම අනිත් දැන් ඔයාලගේ ටවුන් එකේ කඩ රෙදි කඩ 10ක් තියෙනවා නම් ඔයා එකම රෙදි කඩේ නම් අරන් යන්න ඉස්සරහට අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔයා අනිත් කඩවල් වලින් වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔයා දැනගන්න ඕන මගේ රෙදි කඩේ මම දාන්නේ මෙන්න මේ හේතුව පදනම් කරගෙන. මොකද්ද හේතුව? අපි හිතමු අපේ ගමේ අපේ මේ ඉන්න ප්‍රදේශයේ ජීවත් වෙන මිනිස්සු මෙන්න මේ වගේ ප්‍රමාණයක මේ ආදායම් මට්ටමක් ලබන අය. කියන්නේ ලොකු හයි එන්ඩ් රෙදි ගන්න නැත්නම් ස්ටයිල් කරන්න යන අය නෙමෙයි. හරිද? එතකොට එහෙනම් එයාලට දරන්න පුළුවන් මුදලකට තමයි මම ඇඳුමක් විකුණන්න ඕන. හරි? ඒක තමයි මේ මූලිකම අදහස. අපි අපේ ප්‍රදේශයේ කඩයක් කරනවා නම් අපේ ඒ ප්‍රදේශයේ අය කොහොමද? අපි ලොකු ප්‍රදේශයක් නෙමෙයි ලොකු සාමාන්‍ය තමන් ඉන්න අපසරිය. එතකොට අපේ පැත්තේ අය ලොකු රස්සා කරන අයද? එහෙම නැත්නම් සාමාන්‍ය මිඩ් රේන්ජ් එකේ සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ මිඩල් ක්ලාස් කියලා. සාමාන්‍ය මිඩල් ක්ලාස් කියන්නේ ඇත්තටම සාමාන්‍ය රස්සාවක් කරන අය. එතකොට ඒ වගේ අයද ගොඩක් ඉන්නේ. එතකොට ඒ වගේ අය ඉන්නවා නම් ඒ අය ලොකු ඩිසයින්ස් ලොකු පැටර්න්ස් නෙමෙයි හොයන්නේ අෆෝඩ් කරන්න පුළුවන්. Tamanට දරන්න පුළුවන් මුදලකට හොඳ දෙයක් අපි දෙන්න ඕනේ අයට. උන මෝඩයොත් නෙමෙයි ඉන්නේ. හිඟන්නොත් නෙමෙයි ඉන්නේ. කියන්නේ දෙයක් කරන්න පුළුවන් දෙයක් ඥානවන්ත මිනිස්සු ඉන්නේ. නමුත් එයාලට ලොකු දෙයක් අෆෝඩ් කරන්න බෑ. එතකොට එහෙනම් මම හැමතිස්සෙම අති විශාල හයි එන්ඩ් එකක් තියෙන ඇඳුම් වලට යන්නේ නැතුව ලෝ එන්ඩ් එකක් තියෙන ඇඳුම් වලටත් යන්නේ නැතුව ඒ කියන්නේ අර අපි කියන්නේ පේමන්ට් එකේ දාලා විකුණන ඇඳුම් වලටත් යන්නේ නැතුව ඉහළටම යන්නේ නැතුව අපි මිඩ් පොයින්ට් එකක් ඔය දෙක අතර අපි කියන්නේ ස්වීට් ස්පොට් එකක් හොයා ගන්නවා. හරිද? මේ ස්වීට් ස්පොට් එකේ කඩයක් දාන්න තමයි අපේ මූලික දේ වෙන්නේ. එතකොට අපි බලනවා හරි. එහෙනම් මම අනිත් කඩ 10න්ම වෙනස් වෙන්නේ කොහොමද? ඒකට කරන්න පුළුවන්කම දේ සමහරට අනිත් කඩවල තියෙන ඇඳුම් ගොඩාක් ගණන් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ සොලියුෂන් එක තමයි මම මගේ නගරයට මගේ ගමේට මම එහෙම දරා ගන්න බැරි මුදල් වලට ඇඳුම් දෙන්නේ නැහැ. මොකද ඒක මෙතනට ගැලපෙන්නේ නැහැ. ඔයාගේ පැත්තෙන් හිතනවා වගේම ඔයා මාකට් ප්ලේස් එකට සොලියුෂන් එකක් ගේන්න හදන්නේ මේ කඩ තිබ්බට ඇත්තටම මේගොල්ලෝ මිනිස්සුන්ට අපේ ගමේ මිනිස්සුන්ට නගරේ මිනිස්සුන්ට ඕන දේ නෙමෙයි දෙන්නේ. මේ මිනිස්සු මෙන්න මෙහෙම ආදායම් ලබන අය බහුතරයක් ඉන්නේ මේ වගේ අය. ඉතින් එතකොට මගේ සොලියුෂන් එක ඇෆෝඩ් කරන්න පුළුවන් මුදලකට මම ඇඳුම් විකුණනවා. ඒ ඇඳුම් බාල ඇඳුනුත් නෙමෙයි, හයි එන්ඩ් ඇඳුනුත් නෙමෙයි. එහෙනම් ඔයා ස්වීට් ස්පොට් එකක් හොයාගත්තා. ක්වොලිටි එකක් තියෙන දරන්න පුළුවන් මුදලකට ඇඳුම් දෙනවා මම. හැම කෙනෙකුටම. ඒක තමයි ඔයාගේ මේන්ම මේ ඔයාගේ කඩේ වගේ මේන්ම ෆෝකස් එක වෙන්න ඕනේ ඒක. අපි ඊළඟට තව කාරණාවක් බලමු. එතකොට මේ දරන්න පුළුවන් මුදලකට ඇඳුම් ටික දෙනවා. එතකොට ඔයාට මේ
ඒ තියෙන ඇට්‍රැක්ෂන් එක වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ afford කරන්න පුළුවන් මුදලකට, සාධාරණ මුදලකට. තව මේවට ගොඩාක් දේවල් ඔයාලට අනිත් කඩත් එක්ක බලලා ඇත්තටම කස්ටමර්ට මොකද්ද වෙන්න ඕන. හරිද? වාහනයක් හරි බයික් එකක් හරි ආවම ඒක දාන්න මේ මගේ කඩේ ඉස්සරහා ඉඩ දිනවද? එන කෙනාට මේ කඩේ ඉස්සරහා පිරිසිදුව තියෙනවද? එන කෙනෙකුට දාඩියයි නම් ෆෑන් එකක් හරි AC එකක් හරි තියෙනවද කඩේ ඇතුළට ආවම? හරිද? එන කෙනෙකුට වතුර ටිකක් බොන්න තැනක් තියෙනවද? එන කෙනෙකුට වාඩි ගන්න තැනක් තියෙනවද? හරිද? මේවා තමයි ඊළඟට ඇඩ් වෙන්න ඕන දේවල්. ඔයාගේ මේන්ම ફોකස් එක affordable price එකකට හොඳ ඇඳුමක් කෙනෙකුට දෙන එක නම් ඔයාලගේ වපසරිය ඔයා ඉන්න වපසරියත් ඔයා අඳුරනවා නම් ඊට පස්සේ කස්ටමර්ලට ඒගොල්ලෝ සැටිස්ෆයි වෙන විදිහට ආපහු වෙන විදිහට භාණ්ඩ හෝ සේවාව විකුණන්න පුරුදු වෙන්න ඕන. එතකොට අනිත් කඩන් නිරීක්ෂණය කරලා ඇවිල්ලා බලන්න ඕන මේ සේවාවන් ඒගොල්ලෝ දෙන්නේ නැහැ. වාඩි වෙන්න පුටුවක් නැහැ කඩේකට ගියාට පස්සේ යන කස්ටමර් නැකිටන් ඉන්න ඕන. සමහර විට කස්ටමර්ලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. එක්කෙනෙකුට ඇඳුමක් බලන්නේ දෙන්නෙකුට අනිත් කෙනාට ටිකක් වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලා අපි හොඳම උදාහරණයක් ගන්න ඕන ලොකු shopping mall ඒ කියන්නේ ලොකු මේ ඔය දැවැන්ත නම් තියෙන මේ ඇඳුම් සාප්පු දිහා බැලුවට පස්සේ ඒවට ගියාට පස්සේ මේ දේවල් හැම දෙයක්ම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ අය මේ කඩ දාන්නේ වහන්න බලාගෙන නෙමෙයි. මාස්ටර් ප්ලෑන් එකක් එක්ක තමයි මේ ලොකු කඩයක් ඕපන් කරන්නේ. ඒක තමයි ඇත්ත. සමහර විට වෙලාවට ඒ අයට මේ ලොකුවට ප්‍රොමෝට් කරන්න එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම මේ බේස් ලයින් එකේ ඉඳන් හයි එන්ඩ් එකට වෙනකම් ඇඳුම් තියෙනවා, බඩු තියෙනවා. ඒගොල්ලෝ දන්නවා අදාළ කෙනාට බඩු විකුණන්න ඕන කොහොමද, කොයි විදිහටද. හැම කෙනාටම සරිලන විදිහට පහසුකම් සපයලා කොහොමද කස්ටමර්ලව ඇට්‍රැක්ට් කරගන්නේ බිස්නස් එකට. ඉතින් ඒගොල්ලෝ වහන්න බලන් කරන අය නෙමෙයි. ලොකු මුදලක් වැය කරලා තමයි ඒගොල්ලෝ මේ බිස්නස් එක පටන් ගන්න. ඉතින් ඒ වගේම මම දැකලා තියෙනවා ඔය Facebook එකේ එහෙම ඔය පොට් බිස්නස් තියෙනවා. ඒ කියන්නේ මල් පුංචි පෝච්චි හදලා පොඩි පොඩි කැටයම් තියෙන පුංචි පෝච්චි හදලා ඒවා විකුණනවා. එතකොට සමහරු දැන් අපිත් පොට් බිස්නස් එකක් කරනවා කියලා මූලික අදහස දාගෙන ආවට ඇත්තටම නම් ගිමල්ලියේ අපි පොට් බිස්නස් එකක් මද කරන්න ඕන. හරිද? වෙළඳ පොලේ මොකද්ද මේ අපි හොයන පැච් එක හොයා ගන්න ඕන. මොකද්ද පැච් එක? පැච් එක කියන්නේ මොනවා හරි මේ අපි වීක් පොයින්ට් එකක් හොයා ගන්න ඕන. සමහරු ඉන්නවා මෙන්න මෙහෙම දෙයක්. සමහරු ඉන්නවා සම්පූර්ණ පොට් එක හදලා ප්ලාස්ටර් පැරිස් වලින් හරි මොනවාෙන් හරි පොට් එක හදලා පොට් එක සෙල් කරනවා. ඒගොල්ලෝ පොට් එකට මල් දාන්නේ නැහැ, ඩිරෙක්ට් පාට කරන්නේ මොනවත් නැහැ. ඩිරෙක්ට් හදලා ඒක විකුණනවා. සමහරු ඉන්නවා මේ පොට් එක අරගෙන ඒක පාට කරලා ඒකට මල් දාලා ඩෙකොරේට් කරලා කම්ප්ලීට් පැක් එකක් විදිහට විකුණන අය. හරිද? සමහරු ඉන්නවා ඔය මල් දාලා ඩෙකොරේට් කරලා පාට කරලා ඒ විකුණන ලස්සන පැක් එක ආයි අරගෙන ආයි සෙල් කරනවා, රීසෙල් කරනවා. එතකොට මේ වගේ මේ වෙළඳ පොළ තුල සෑහෙන්න ලොකු ක්‍රියාදාමයක් හැදිලා තිනවා. අපි හිතන්න එපා. අපි හිතනවා මේ පොට් බිස්නස් එකක් කොහොම එක දෙයක් විතරයි කියලා. එතකොට දැන් පොට් හදනවත් හරි. එතකොට මේ පොට් පාට කරලා මල් දාලා විකුණන එකත් හරි. එතකොට මේ විකුණන දේම ආයි අරගෙන ආයිත් විකුණන අය ඉන්නවා. එතකොට එතනත් මේකේ ෆ්ලෝ එක තියෙනවා. නම් එහෙනම් මම කොහෙන්ද මේකට අවතීර්ණ වෙන්න ඕන මේ බිස්නස් එකට? පොට් බිස්නස් එකකට ඔයා කැමති නම් කොහෙන්ද අවතීර්ණ වෙන්න ඕන? සමහර විට පොට් හදන්න ඕන ප්ලාස්ටර් පැරිස් වෙන්න පුළුවන් ඔයා හොයලා දෙන්නේ. විකුණන්නේ. හරිද? සමහර විට පොට් හදන්න ඕන මෝල්ඩ් එක වෙන්න පුළුවන්. ඒ අච්චුව වෙන්න පුළුවන්. ඒකට දාන කිමිකල් එකක් වෙන්න පුළුවන්. මේවට පාට කරන තීන්ත වෙන්න පුළුවන්. මල් වෙන්න පුළුවන්. ඔයා පැච් එකයි හොයන්න ඕන. ඔයාට මේකට දායක වෙන්න පුළුවන් තැන හොයලා පටන් ගන්න. ඔයාම පොට් හදලා ඔයාම මේක ඉස්සරහා තියාගෙන විකුණන එකේ ඔයා Facebook එකේ දකින්න තව පොට් 20ක 30ක ඊටත් වඩා 20ක් ගමුකෝ pages 20ක පොට් විකුණන අයයි ඔය අතර තියෙන වෙනස මොකක්ද? ඔයාට වඩා තව ගොඩාක් ඉස්සරහින් ඒගොල්ලොත් ඉන්නවා. එතකොට ඔයාගේ පොට් එකක් එයාගොල්ලන්ගේ පොට් එකක් ගන්න නැතුව ඔයාගේ පොට් එකක් ගන්න මොකද්ද තියෙන අවශ්‍යතාවය? මොකද්ද ඔයාගේ තියෙන වෙනස? ඔයා මේ වෙළඳ පොලේ මොන පැච් එකද ඔයා සම්පූර්ණ කරේ? ඔයා හෙව්වද මේකේ වීක්නස් එක? ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එක ඔයා හොයාගත්තද? ඔයාගේ එන්ට්‍රි පොයින්ට් එක ඔයා හොයාගත්තේ නැති නිසා තමයි තවත් රැන්ඩම් නෝමල් බිස්නස් එකක් විදියට ඕක අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. මෙන්න මේක තමයි මට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා හැමෝටම මේක තේරෙන්නේ නැති. පටන් ගන්නවට නිකම්ම පටන් ගන්නවට වඩා
හැමතිස්සෙම වෙළඳපොළ මාකට් රීසර්ච් එකක් කරන්න. ඒකට කාලේ ගන්න. මටම මාකට් රීසර්ච් එකක් කරන්න කිව්වම ගමම මට මතක් වුණේ ධම්මික පෙරේරා මහත්තයාව. එයා මේ දේ හොඳටම කරන කෙනෙක්. මාකට් රීසර්ච් එක හොඳටම කරන කෙනෙක්. ඉකොනොමි එකේ වර්ල්ඩ් එකේ මොනවද ඊගාවට තියෙන්නේ. එයා ගොඩාක් ඉස්සරහින් ඉන්න කෙනෙක්. මොනවා හරි දෙයක් ධම්මික පෙරේරා මහත්තයාට පටන් ගන්න ඕන නම් ඒ පිළිබඳව හොඳට රිසර්ච් කරලා නොලෙජ් එක එකතු කරගෙන ඒ නොලෙජ් එක තියෙන අයව හොයාගෙන ගිහිල්ලා ඒ අයගෙන් ඒක ඉගෙනගෙන තමයි එයා වැඩේට බහින්නේ. එහෙම ඉගෙන ගත්තා කියලාත් එයා ඒක කරන්නේ. ඇත්තටම මම මේක කරොත් මට ප්‍රොෆිට් එකක් තියෙයිද? මේක කරොත් මට වැඩක් තියෙයිද? හරියට අපේ ලංකාවේ ටීවී channels ගොඩාක් තියෙනවනේ. හරිද? ලංකාවේ ටීවී channels ගොඩාක් තියෙනවා. අපේ වගේ පොඩි රටක ටීවී channels ගොඩාක් තියෙනවා. එතකොට ඉන්න ප්‍රේක්ෂකයෝ ප්‍රමාණය ගොඩක් අඩුයි. අපේ රටට සාපේක්ෂව channel ප්‍රමාණය වැඩි. ප්‍රේක්ෂකයෝ ප්‍රමාණය මේක නරඹන හෝ සවන් දෙන ප්‍රමාණය අඩුයි. එතකොට විශාල මුදලක් වියදම් කරලා තව රූපවාහිනී channel එකක් දාන එක මහා මෝඩකමක්. ඒක නෙමෙයි වෙන්න ඕන. පැච් එකක් හොයාගන්න ඕන, වීක්නස් එකක්. හරි අපි හිතමු මේ ඔය සාමාන්‍යයෙන් ඔය ටෙලිවිෂන් පැත්තේ සම්බන්ධව රූපවාහිනී නාලිකා සම්බන්ධව Tamanට ඇල්මක් තියෙනවා නම් ටීවී channel එකක් දාන එකම නෙමෙයි කරන්න පුළුවන්. Tamanට හරි ටීවී channel අපි හිතමු 20ක් තියෙනවා. මේ 20ම ඔපරේට් වෙන්නේ කොහොමද? එකම විදිහට. මේකේ උඩින් ඉන්නේ කවුද? ඒගොල්ලෝ මොකද්ද අනුගමනය කරන ක්‍රමවේදයේ උඩින් ඉන්නේ. හරි ඊට පස්සේ අන්තිමයා 20 වෙනියා මොකද කරන්නේ? පළවෙනියා මොකද කරන්නේ? ඊට අතර මැද්ද එක්කෙනා 10 වෙනියා 12 වෙනියා මොකද කරන්නේ? ඇයි ඒ ලෙවල් එකේ ඉන්නේ? හරිද? එතකොට මෙන්න මේ වගේ රිසර්ච් එකක් කළා හරි මම හිතනවා මම ටීවී channel එකක් කරන්න එක මෝඩකමක්. ටීවී channel එකක් කළා මේ ටීවී ප්‍රෝග්‍රෑම් එක ෆයිට් කරගෙන මේ මම කරනවා. මට මේකේ ෆයිට් එකක් නෙමෙයි ඕන. මට ඕන මේ 20ටම එක වගේ සර්විස් එකක් සපයන්න. මම දානවා ස්ටුඩියෝ එකක්. හරිද? මේකේ ස්ටුඩියෝ කමර්ෂල් ස්ටුඩියෝ එකක් දානවා. AI content create කරන්න පුළුවන් ස්ටුඩියෝ එකක් දාලා channels වලට commercial AI content මම විකුණනවා. ඒ කියන්නේ advertisement හදනවා AI වලින් TV channels වලට ඕන විදිහට. ඔක්කොටම දෙනවා. 20ටම දෙනවා. 20 නම් දෙන්නේ 20ටම දෙනවා. අන්න ඒක තමයි අපි හැමතිස්සෙම ක්‍රියේටිව් වෙන්න ඕන හිතන එක ගැන. අපි දරාගෙන ඉන්න දේ ඇත්තටම වෝද්ද කියලා. ඒ කියන්නේ වටිනවද මේක දරාගෙන ඉන්න එක සුදුසුද? අරමුණක් සහ අයිඩියා එකක් තියෙන එක නෙමෙයි වැරද්ද. අපි මොනවා හරි දෙයක් අප්‍රෝච් කරනකොට ඒ තුල මම මේ Tamanට ප්‍රයෝජනයක් තියෙන්නේ. Taman එකෙන් සල්ලි හම්බ කරන්නේ නැත්නම් ඒක වැඩක් වෙන්නේ නෑනේ. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.